සතියට වදනක්. දෙවියන් වහන්සේට සවන් දීමෙන් නිවැරදි වචනයෙන් ධර්ම වාක්‍ය පැවසීමට උත්සාහ කරන්න. සහෝදර සැක්පුණන් විසින් 2026 ජූනි 7 මතෙව් 7:6 සිට ආරම්භ කරන්නා වූ කන්ද උඩ දේශනාවේ අවසාන පරිච්ඡේදය අපට තිබේ. ශුද්ධ වූ දේ බල්ලන්ට නොදෙන්න. ඔබේ මුතු ඌරන් ඉදිරියේ විසි නොකරන්න. එවිට ඔවුන් ඒවා ඔවුන්ගේ පයින් පාගා දමා හැරී ඔබව කැබලිවලට ඉරා දමනු ඇත. මතෙව් 7:6 යේසුස් වහන්සේ අපට උගන්වමින් සිටින්නේ අප යමෙකුට කතා කළ යුතු දේ කුමක්ද යන්න පිළිබඳව ප්‍රඥාවන්ත විය යුතු බවයි. හිතෝපදේශ 26:4 අපට පවසා ඇත්තේ අපි අඥානයෙකුට ඔහුගේ අඥානකමට අනුව පිළිතුරු දිය යුතු නැති බවයි. එය අගය නොකරන අයට අපි සත්‍ය ලබා දිය යුතු නැත. අපට මිනිසුන් සමග කතා කරන සෑම විටම ප්‍රඥාව තිබිය යුත්තේ ඒ නිසාය. අපට සෑම කෙනෙකුටම සම්මත පණිවිඩයක් තිබිය යුතු නැත. දෙවියන් වහන්සේට මා විසින් එක් එක් පුද්ගලයාට පැවසීමට අවශ්‍ය දේ ඇසීමට අප දෙවියන් වහන්සේ සෙවිය යුතුය. යේසුස් වහන්සේ ජීවත් වූ ආකාරය මෙසේය. අප ශුද්ධ ලියවිල්ලේ ඕනෑම පදයක් තේරුම් ගැනීමට උත්සාහ කරන විට අපි යේසුස් වහන්සේගේ ආදර්ශය දෙස බැලිය යුතුය. දෙවියන් වහන්සේගේ පණිවිඩය ලෙස පුද්ගලයෙකුට මා කුමක් දිය යුත්තේද කියා සිතන අයට යෙසායා 50:4 ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ අනාවැකියක් ඇත. එය වචනය දේශනා කරන අයට ඉතා යෝග්‍යයි. මම මුලින්ම ඔහුගේ ආත්මික තත්ත්වය කුමක්දයි සොයා බැලිය යුතුයි. මම දෙවියන් වහන්සේගේ වචනය ඕනෑම කෙනෙකුට කතා කරන විට මට දෙවියන් වහන්සේගෙන් අනාවැකීමේ අවබෝධයක් අවශ්‍ය වන්නේ එබැවිනි. දෙවියන් වහන්සේගේ වචනය ලබා දීම අදි ස්වාභාවික දෙයකි. ඔබ ඒ රසායන විද්‍යාවේ ඉගැන්වීම වැනි දේශනයක් ලෙස පමණක් සිතන්නේ නම් එවිට ඔබට ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙකුට බයිබලය ඉගැන්විය හැකිය. නමුත් ඔබට පුද්ගලයාගේ ආත්මික මට්ටමට අනුව දේව වචනය ලබා දීමට අවශ්‍ය නම් දෙවියන් වහන්සේට පමණක් දිය හැකි ස්වභාවෝත්තර විනිවිද දක්නා ඥානයක් ඔබට තිබිය යුතුය. යෙසායා 50:4 පවසන ලෙස මේ ක්‍රිස්තුස් වහන්සේ ගැන සඳහන් කරයි. විඩා වූ අයට වචන වලින් පීඨවෙන්ට දැනගෙන සිටීමට ස්වාමී වූ දෙවියන් වහන්සේ ගෝලයෙකුගේ දිව මට දී තිබේ. වෙනත් වචන වලින් කිවහොත් මට මුණ ගැසෙන වෙහෙසටපත් වූ කෙනෙකුට නිවැරදි වචන ලබා දීම සඳහා මාගේ පියාණන් වහන්සේ සෑම දිනකම අලියුම මාව අවදි කරන අතර උන්වහන්සේ ගෝලයෙකු ලෙස සවන් දීමට උදයක් පාසා මාගේ කන අවදි කරනසේක. යේසුස් වහන්සේ මෙහි ප්‍රකාශ කරන්නේ තමන් දිනපතා සවන් දෙන බවත් තමන් වෙතට පැමිණෙන මිනිසුන්ට යෝග්‍ය වචන ලබා දීම සඳහා නිරන්තරයෙන් සවන් දෙන බවත්ය. යොහාන් 8 මේට එක් උදාහරණයක් වන්නේ. පරිසවරුන් කාම මිත්‍යාචාරයේ යෙදී සිටි කාන්තාවක් යේසුස් වහන්සේ වෙත ගෙන ඒම සහ ඇයව ගල්ගසා මරා දැමිය යුතු බව පැහැදිලිවම සඳහන් වූ පැරණි ගිවිසුමේ ශුද්ධ ලියවිල්ල උපුරා දැක්වීම ගැන අපි කියවන්නෙමු. යේසුස් වහන්සේ පැරණි ගිවිසුමේ ලියවිලි දැන සිටි නිසා ඒට එකඟ නොවී සිටිය නොහැකිය. උන්වහන්සේම ඒවා වසර 100 ගණනකට පෙර මෝසෙස්ට ලබා දී ඇත. ඉතින් උන්වහන්සේ කරන්නේ කුමක්ද? යේසුස් වහන්සේ පිළිතුරු නොදුන් බව එහි සඳහන් වේ. ඔවුන් දිගින් දිගටම මෙම කාන්තාවට චෝදනා කරමින් සිටි අතර යේසුස් වහන්සේ බිමට නැමී තම ඇඟිල්ලෙන් පොළොවෙහි කුරුටු ගන්න පටන් ගත්සේක. යොහාන් 8:6 උන්වහන්සේ පියාණන්ගෙන් පැහැදිලි වචනයක් එනතුරු බලා සිටිසේක. මේ මිනිසුන්ට මා විසින් දිය යුතු පිළිතුරු කුමක්ද? මේ දුප්පත් ස්ත්‍රියට ගල් ගසා මරන්නට කැමති මේ මිනිසුන්ට දෙන්න යෝග්‍ය වචන කුමක්ද? උන්වහන්සේ විසින්ම මෝසෙස් දුන් ශුද්ධ ලියවිල්ල ඇයට ගල් ගැසිය යුතු බව පැවසූ බැවින් උන්වහන්සේ ශුද්ධ ලියවිල්ලට පටහැනිවීමට තැත් කළේ නැත. උන්වහන්සේ තම පියාණන්ගෙන් වචනයක් ලැබුණු විට උන්වහන්සේ කෙලින් වී ඔවුන්ට කතා කළසේක. යොහාන් 8:7 සරල ආකාරයෙන් ප්‍රකාශනය. ඔබ අතරින් පව් නැත්තා පළමු කොට ගල ගසත්වා. හොඳයි. ඔබගේ තීරණය ගන්න. ව්‍යවස්ථාවට අනුව ඔබට මෙම කාන්තාවට ගල් ගැසිය හැකිය. නමුත් පළමු ගල ගැසිය හැකි පාපයක් නැති තැනැත්තාට පමණි. එවිට වැඩිමහල් තැනැත්තා වැඩිපුරම පව් කළ නිසා ඔවුන් සියල්ලම පළමුව වැඩිමහල් අයගේ සිට ඉවත්ව ගිය බව එහි සඳහන් වේ. තත්ත්වය හැසිරවීමට එක් වචනයක් ප්‍රමාණවත් විය. මුළු දේශනාවක්ම අවශ්‍ය නොවුණි. යේසුස් වහන්සේ කිසිවක් නොපැවසු තවත් අවස්ථාවක් තිබුණේය. නිදසුනක් වශයෙන් වරෙක් යමෙකු උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසු විට යේසුස් වහන්සේ උත්තර දෙමින් මමත් නුඹලාගෙන් එක් ප්‍රශ්නයක් අසමි. නුඹලා ඒක මට කියන්න උනම් මමද මේ කාරණා අසවල් බලින් කරමි නුඹලාට එසේම කියන්නෙමි. යොහන්ගේ බෞතිස්මය වූයේ කොතනින්ද? ස්වර්ගයෙන්ද නොහොත් මනුෂ්‍යයන්ගෙන්දයි ඇසූසේක. ඔහු තම තමුන් අතරේ කතා කරන ස්වර්ගයෙන් යයි කියමු නම් ඔහුව අදහා නොගත්තේ මක් නිසාදයි අපෙන් අසනවා ඇත. මනුෂ්‍යයන්ගෙන් කියමු නම්
යොහන් අනාගත වක්තෘ කෙනෙකු කොට සියල්ලන් විසින් සලකුණු හේයින් අපි සමූහයාට බයයි කියා අපි නොදැනුවයි යේසුස් වහන්සේට උත්තර දුන්නෝය. උන්වහන්සේද මේ දේවල් අසවල් බලයෙන් කරමින් මමත් නුඹලාට නොකියමි ඔවුන්ට කීසේක. මාතෙව් 21, 24, 27. සෑම කෙනෙකු සමගම කටයුතු කිරීමට යේසුස් වහන්සේට සම්මත ක්‍රමයක් තිබුණේ නැත. සමහර විට මිනිසුන් උන්වහන්සේ වෙතට පැමිණ මිනිසෙකු මිය ගිය අතර ඔහුගේ බිරිඳ ඔහුගේ සහෝදරයා විසින් විවාහ කර ගන්නා ලදී. ඔහුගේ අනෙක් සහෝදරින් 7 දෙනා සමග එය සිදුවිය. නැවත නැගිටීමේදී ඇගේ ස්වාමි පුරුෂයා වන්නේ කවුරුන්ද? වැනි අඥාන ප්‍රශ්නයක් උන්වහන්සේගෙන් ඇසුවේ. යේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දුන්සේක. නිකම්ම ඉවත්ව ගියේ නැත. නැවත නැගිටීමේදී විවාහයක් නොමැති බව ඔවුන්ට පැහැදිලි කිරීමට උන්වහන්සේ කාලය ගස්සේක. ඔබ යේසුස් වහන්සේ දුන් පිළිතුර දෙස බැලුවොත් මේකට පිළිතුර කුමක්දයි? පරිගණක වැඩසටහනක් විමසීමෙන් ඔබට ලැබෙන ස්ථාවර පිළිතුරක් මෙන් නොවිය. උන්වහන්සේ නිතරම ශුද්ධාත්මයන්ට සවන් දුන් අතර එය මතෙව් 7:6න් අප ඉගෙනගත යුතු ඉතා වැදගත් මූලධර්මයකි. බොහෝ අවස්ථාවලදී යම් පුද්ගලයෙකු සඳහා යෝග්‍ය වචන කුමක්දයි අප දැනගත යුතුය. මිනිසුන්ට දිය යුතු නිවැරදි වචනය නිවැරදිව දැන ගැනීම සෑම සේවාවකම ඉතා වැදගත් වේ. 1 කොරින්ති 14:1 ධර්ම වාක්‍යය කීමට අප ආශා කළ යුතුයයි නවගිවිසුම පවසන්නේ ඇයි? සෑම ඇදිලිවන්තයෙකුටම ධර්ම වාක්‍යය කීමට දැඩි ආශාවක් තිබිය යුතු බව කියනු ලැබේ. හේතුව නවගිවිසුමේ සභා රැස්වීමේදී සියල්ලන්ම ධර්ම වාක්‍ය පවසන අතර සියල්ලන්ටම ධර්ම වාක්‍ය කීමේ දීමනාව තිබේ නම් සියල්ලම අනාගත වක්තෘ නොවේ. නමුත් සියල්ලන්ටම ධර්ම වාක්‍ය පැවසිය හැකිය. එවිට ඒ පවසන්නේ දීමනා නොමැති පෙනෙන ආකාරයට මෙම දීමනා විශ්වාස නොකරන නොහැදිලිවන්ත මිනිසෙකු පැමිණි විට ඔහුගේ අත්‍යවශ්‍යතාවයටම අනුව ඔහුට වචනයක් ඇසුණු හේයින් ඔහුගේ වරද හඟවාදී ඔහුගේ හදවතේ රහස් හෙළිදරව් වීම නිසා ඔහු සැබවින් දෙවියන් වහන්සේ නුඹලා අතරෙහියි ප්‍රකාශ කරමින් මුහුණින් වැටි දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේය. මක්නිසාද මාගේ අත්‍යවශ්‍යතාවයටම අනුව මට වචනයක් ලැබුණි යයි පවසයි. 1 කොරින්ති 14:24 සිට 25. සෑම සභා රැස්වීමක්ම එසේ විය යුතුය. සෑම සභාවකම අනාවැකිමේ වචන ධර්ම වාක්‍ය කියන අය සිටිය යුතුය. ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි බලා සිටිය යුතු අතර එය කිරීමට ඔබ සියල්ල උන්වහන්සේට බාර දිය යුතුය. ඔබ එසේ නොකරන්නේ නම් ඔබ දේව වචන දේශනා කරන්නෙකු වීමට යෝග්‍ය නැත. පුද්ගලයෙකුට දීමට යෝග්‍ය දේ ඔබ හරියටම දැන සිටිය යුතුය. මතෙව් 7:6 යේසුස් වහන්සේ පැවසූ දෙය එයයි. ඌරෙකුට සමාන කෙනෙකු ඔබ දුටු විට ඌරෙකුට යෝග්‍ය දේ ඔහුට දෙන්න. බල්ලෙකු මෙන් කෙනෙකු දුටුවොත් ඔහුට මස් කටුවක් දෙන්න. ඔබට සතුන්ට කන්ද උඩ දේශනාව දිය නොහැක. අපි ධර්ම වාක්‍ය පැවසීමේ දීමනාව ඉල්ලා සිටින විට දෙවියන් වහන්සේ අපට හැකියාව ලබා දෙයි. අප කතා කිරීමට නැගිටින මොහොතේ අප ඉදිරියේ සිටින මිනිසුන්ගේ අත්‍යවශ්‍යතාවය කුමක්දයි නිවැරදිව වටහා ගැනීම දෙවියන් වහන්සේ ඔවුන්ගේ අත්‍යවශ්‍යතාව සඳහා වචනය අපට දෙනු ඇත. මේ යේසුස් වහන්සේ කන්ද උඩ දේශනාව අවසන් කරන ඉතා වැදගත් ප්‍රතිපත්තියක් වන අතර එය තේරුම් ගැනීම අපට ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම දෙවියන් වහන්සේගේ වචනය දේශනා කිරීමට කැඳවා ඇති අපට එය නොඇදහිලිවන්තයන්ට හෝ ඇදහිලිවන්තයන්ට වේවා අපි කාටවත් ගරහන්නේ නැත. ඔබ යමෙකු හිලා දකිනවා නම් ඔබ දෙවියන් වහන්සේගේ සේවකයෙකු වීමට යෝග්‍ය නැත. යේසුස් වහන්සේ ධර්ම පෞකාරීන්ව පවා හෙලා නුදුටුසේක. නමුත් ජනතාවගේ අත්‍යවශ්‍යතාවය අනුව අපට යෝග්‍ය වචනයක් තිබිය යුතුයි. මතෙව් 7:6 සඳහන් කාරණය එයයි.